ලෙක් විදිහට ඔයාගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන් ඔයාට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ. මේකනේ වීඩියෝස් න YouTube එකේ ගොඩක් තියෙනවා. හැබැයි කොච්චර බලුවා සමහර වීඩියෝ තියෙනවා ඒවා තේරුම් ගන්න අමාරුයි. මොකක්ද මේ ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ? හරි ඔයා බය වෙන්න එපා. මේ වීඩියෝස් වල වගේ මම බර වචන දාන්නේ නැතුව මම පුළුවන් තරම් ඔයාට සිම්පල් විදිහට කියන try එකක් දෙන්න. මේක ඇවිල්ලා හෝමෝනයක්. මේ හෝමෝනෙන් තමයි ඔයාගේ එනර්ජි එක, ස්ට්‍රෙන්ජ් එක, කොන්ෆිඩන්ට් එක, තව කිව්වොත් මනෝභාවය, ඇටෙන්ෂන් එක සහ ඔයා කාත් එක්ක කතා කරන විදිය පවා වෙනස් කරන්න පුළුවන්. නැත්නම් ඒවට බලපාන දෙයක් තමයි මේක. ඔයා දන්නවද මෙතන තියෙන භයානක දේ මොකක්ද කියලා? අධ්‍යයන වලින් හොයාගෙන තියෙනවා දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉඳගෙන පිරිමින්ගේ මේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක පහළ වැටිගෙන එන්නේ කියලා. නැත්නම් ගොඩක් අඩුයි කියලා. ඒ විතරක් නෙමෙයි ඒක හින්දා තමයිලු ලෝකේ පුරා ඉන්න ගොඩක් පිරි ළමයින්ට අද වෙනකොට ඉක්මනට මහන්සි වෙන්නේ මොකක් හරි පොඩි දෙයක් කරන්න. තව සමහර කට්ටියකට අර කොන්ෆිඩන්ට් එක අඩුයිලු. හැමතිස්සෙම අමිනිශ්චිත භාවයක් දැනෙනවලු. එයාලා එහෙම කියනවා. ඒ කියන්නේ අපිට හරි අවුලක් ගන්න එපා. අපි දැන එහෙම වෙන්න ඕනේ නෑනේ. ඒක හින්දා තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාට අද ගේන්නේ. මේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනය වැඩි කරගන්න පුළුවන් ප්‍රබල ක්‍රම 3ක්. වැදගත්ම දේ මේවා ඇවිල්ලා ස්වාභාවිකයි, ආරක්ෂිතයි සහ ඔයාට සතයක්වත් වියදම් වෙන්නේ නැහැ. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඊට කලින් මාව subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාගෙනම අපිට අග්ගාලා වීඩියෝ එකට යමු. අංක 1 ඔයාගේ නිින්ද. ඔයාගේ ටෙස්ටොස්ටෙරෝන් වලින් වැඩිම ප්‍රමාණයක් හැදෙන්නේ ඔයා ගැඹුරින් නිදාගෙන ඉන්න වෙලාවට. හරි නිින්දක් ඔයාට නැත්තම් ඔයාගේ ශක්තිය සහ ඔයාගේ විශ්වාසය අපි කියන්නේ කොන්ෆිඩන්ට් එක අඩු වෙනවා. සමහර කට්ටිය ඉන්නවා එයාලා හිතනවා නිදා ගන්න කලින් පොඩි ඩ්‍රින්ක් එකක් දාන එක, ස්මෝක් එකක් දාලා නිදා ගන්නකොට ඒක හොඳයි කියලා. හොඳට නිින්ද යනවා කියලා. නැත්තම් ඒ වගේ පොඩි වෙන දේවල් කරලා නිදාගන්න පුළුවන් කියලා. හැබැයි ඒක ඇත්ත නෙවෙයි. සමහරවිට ඇත්තටම එයාලට තේරෙනවා ඇති මේ වගේ දේවල් කරාම එයාලට හොඳට නිින්ද යනවා කියලා. හැබැයි අර ගැඹුරු නැත්නම් හොඳ නිින්දක් කියන එක හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ REM නැත්නම් REM sleep කියන එක ඒකෙන් බිඳ වැටෙනවා. මෙතන REM කියන්නේ ඔයාගේ ටෙස්ටොස්ටෙරෝන් හදන ස්ථානය. මේ දේවල් ඕන ලොකු කරලා අර මෙඩිකල් වර්ඩ්ස් දාලා කියන්න පුළුවන්. හැබැයි මම මේ සරල කරලා කියන්නේ පුළුවන් තරම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න. මේකට ඕන නම් තවත් හේතු තියෙනවා. ඒ කියන්නේ ඔයා හයියෙන් කරවනවා නම්, තව ඔයා නිදා ගන්නකොට නැත්නම් නිදාගෙන ඉන්නකොට කීප වාරයක් ඔයා අවදි වෙනවා නම්, එහෙම නැත්නම් ඔයා නිදා ගන්න ගියාම ඔයාට හුස්ම ගැනීමේ සිදුවෙන පොඩි අපහසුතාව. මෙන්න මේ දේවල් වලින් ඔයාට හොඳ නිින්දක් ලබා ගැනීම කියන එක ඔයාගෙන් ඈත් වෙනවා. දැන් ඔයා මේ ටික නවත්ත ගන්න මොනවද ඔයාට කරන්න පුළුවන්? ඔයාට ඕන නම් ඔයාගේ බර ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. ඔයා ටිකක් මහත කෙනෙක් නම් ඔයාගේ බෙල්ල වටේ ලොකු මේද තට්ටුවක් තියෙනවා. අනේ මේද තට්ටුව හින්දා ඔයාට හුස්ම ගන්න ගොඩක් වෙලාවට අමාරු වෙනවා. ඊළඟට ඔයාට පුළුවන් ඔයා කටින් හුස්ම ගන්නවා වෙනුවට නිදා ගන්නකොට නහයෙන් හුස්ම ගන්න පුරුදු වෙන්න. මේකෙන් වෙන්නේ ඔයා කටින් හුස්ම ගන්නවට වඩා නහයෙන් හුස්ම ගන්නකොට ඔයාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය, ඔයාගේ බොඩි එකට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. සමහර කට්ටිය ඉන්නවා එයාලා නිදා ගන්න යනකොට එයාලගේ කට එයාලා බැඳ ගන්නවා. මම කියන්නේ පොඩි පටියකින්. ඒ කියන්නේ මේක තදට නෙවෙයි, ලවට. මේකෙන් පුරුදු කරනවා ඔයාගේ නහයට නිදා ගන්නකොට හුස්ම ගන්න. කටින් නැතුව. තව කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි උදේට නැගිට්ටාම පොඩ්ඩක් එළියට බහින්න. විනාඩි 10ක්වත් අඩුම තරමේ ඇවිදින්න. ඉර එළිය දකින්න. මේකත් ඔයාගේ නිින්දට, ඔයාගේ හොඳ නිින්දකට කෙලින්ම බලපාන දෙයක්. මේ අහන්නකෝ මේක දැන් මේ නිකම්ම නිින්දක් නේ. අපි මේක කොහොමද කරනවා කියලා මේක පැත්තකට දාන්න එපා. ඔයා හරි නිින්දක් ගන්න එක ඒක අනිවාර්යයි. ඒකින්ද ඔයාට හොඳ නිින්දක් කියන්නේ ඔයාගේ අනිත් වැඩවලටත් ඒක කෙලින්ම බලපානවා කියන එක. හරිද? අපි කතා කරන දෙවෙනි එක ඇවිල්ලා වර්ක්අවුට්. දැන් මෙහෙම ඔයාට මේකත් වෙන්නේ සමහර විට මේක පට්ට සිම්පල් දෙයක් කියලා. හැබැයි මේක පවර්ෆුල්ම දෙයක්. ඔයා දන්නවද රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා ඔයා හොඳ වර්ක්අවුට් එකක් කරාට පස්සේ ඔයාගේ ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක 121කින් වැඩි වෙනවා කියලා. හැබැයි ඔයා ඒකට හොඳ වර්ක්අවුට් එකක් තෝරගන්න ඕන. නැත්නම් ඔයාට හිතන හැම එකක්ම කරලා හරියන්නේ නැහැ. සහ ඔයා ඒක හරි විදිහට කරන්නත් ඕන. ඔයාට උපරිමයෙන්ම වගේ ටෙස්ටොස්ටෙරෝන් වැඩි කරගන්න ඕන නම් ඔයාගේ වැඩිපුර ෆෝකස් එක තියෙන්න ඕන බර උස්සන වගේ දේවල් වලට. අපි කියන්නේ කම්පවුන්ඩ් එක්සර්සයිසස්. ඒ කියන්නේ ස්ක්වොට්, ඩෙඩ් ලිෆ්ට්, තවගොත් බෙන්ච් ප්‍රෙස් වගේ දේවල් අපිට එක්සාම්පල් විදිහට ගන්න පුළුවන්. දැන් මේකෙන් කාටට හිතෙන්න පුළුවන් කොහොමද මේ දේවල් වලින් මේක වෙන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔයා ඔය ශක්තිය වැඩි කරගන්න එක්සර්සයිස් කරනකොට නැත්නම් ඔයා බර උස්සනකොට ඔයාට වැඩි මහන්සියක් දාන්න වෙනවා. ඒ කියන්නේ අනිත් වෙලාවල් වලට වඩා ඒ වෙලාවේදී ඔයාට ශක්තිය ටිකක් වැඩිපුර දෙන්න වෙනවා. අන්න එතකොට ඔයාගේ මොළේ කියනවා මෙන්න මෙහෙම. මෙයා දැන් මහන්සි වෙනවා. ඒ කියන්නේ මෙයාගේ ශක්තිය ගොඩක් වැය වෙනවා. අපිට සිද්ධ වෙනවා මෙයාට ශක්තිය තව දෙන්න. ඒක නිසා අපිට සිද්ධ වෙනවා තව වැඩිපුර මෙයාගේ ටෙස්ටොස්ටෙරෝන් වැඩි කරන්න. මොකද ශක්තියට බලපාන හෝමෝනය තමයි මේ ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ. මෙහෙම වාදන ටිකක් ඔය ලොකු එක්සර්සයිසස් කරනකොට, වර්ක්අවුට් කරනකොට ඔයා තනියෙන් ඒවා කරන්න යන්න එපා. ඔය ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ගේ හෙල්ප් එක ගන්න. නැත්නම් ඔයාට ඊට වඩා ගැටලු වලට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ එක්සර්සයිස් කරන හරි ක්‍රම, බ්‍රීතිං ටෙක්නික්, හරියට ඒකෙන් පස්සේ කොහොමද විවේකය ගන්නෙ, එයාලා ඒවා හරියට දන්නවා. අපි මේ එක්සර්සයිස් කරන එකෙන් අපේ ෆිසිකල් බොඩි කන්ඩිෂන් එක, අපේ හෝමෝන විතරක් නෙමෙයි අපේ මානසික මට්ටම පවා වෙනස් කරනවා. ඔයා ඇවිදින විදිහ, කතා කරන විදිහ හැම දෙයක්ම
ඔයාගේ ඇතුළතින්ද පිටතින්ද හැම දෙයකින්ම ඔයාව ශක්තිමත් කරන දෙයක් මේක. ඒකයි මේක මෙච්චරටම පවර්ෆුල් කියලා මම ඔයාලට මුලින්ම කිව්වේ. අද අපි කතා කරන අන්තිම දේ ඇවිල්ලා be social. ඒ කියන්නේ සමාජශීලී වෙන්න කියලා. හරි දැන් මෙහෙම මේකේ ඇවිල්ලා පොඩි ඉන්ටරෙස්ටිං පාර්ට් එකක් තියෙනවා. රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් ඉස්සරහා පොඩක් ඔය අපි ඔය කියන්නේ ගැම්මට පොඩ්ඩක් ඉන්නකොට එයාගේ ටෙස්ටෝස්ටෙරෝන් ලෙවල් එක 130කින් වැඩි වෙනවා කියලා. තවත් විදිහකට කිව්වොත් මෙහෙම. ඔය කෙල්ලෝ ඉන්න තැන්වල අපේ කොල්ලෝ ටිකක් ඔය ලස්සනට පොඩක් හොඳ විදිහට අර හැසිරෙන්නේ. අන්න ඒක. මේක බලන ඔයත් එහෙම තමයි. ඒ කියන්නේ ඔයා ළඟ ගර්ල් කෙනෙක් ඉන්න වෙලාවට ඔයා වෙන වෙලාවල් වලට වඩා ඔයා try කරන්නේ නැද්ද ටිකක් හොඳ විදිහට ඉන්න? නැත්නම් හැසිරෙන්න. අන්න ඒ වෙලාවට ඔයාගේ ටෙස්ටෝස්ටෙරෝන් ලෙවල් එක මාර විදිහට වැඩි වෙනවා. මේක ටිකක් පිස්සු වගේ තමයි. හැබැයි මේවා scientifically proof කරපු දේවල්. ඔයා හොඳ මිනිස්සු හොඳ සමාජයක් ආශ්‍රය කරන එක වැඩි වෙන්න ඔයාගේ ටෙස්ටෝස්ටෙරෝන් ලෙවල් එකද වැඩි වෙනවා. හැබැයි මේකෙන් ඔයා හිතන්න එපා දකින හැම කෙල්ලක් පස්සෙන් යන්න කියන එක නැත්නම් හැම මිනිහත් එක්කම සමීප සම්බන්ධතා හදාගන්න කියන එක නෙවෙයි මේකෙන් කියන්නේ. ඔයා සමාජශීලී වෙන්න. ඔයා එළියට යන්න ඕන. අලුත් මිනිස්සුත් එක්ක කතා කරන්න, hina වෙන්න, අඳුර ගන්න. හැබැයි ඒ හරි සහ හොඳ විදිහට විතරයි. තේරුණාද? අපි දන්නේ නැති වුණාට මේ යං ජෙනරේෂන් එකක් විදිහට මේ සමාජශීලී ජීවිතයක් කියන්නේ අපේ මානසිකත්වයට සහ හෝමෝන වලට කෙලින්ම බලපාන දෙයක්. ඉතින් ඒක හින්දා ඔයා එළියට යන්න. යාළුවොත් එක්ක ඉන්න, මිනිස්සු ආශ්‍රය කරන්න. ඔයාගේ ජීවිතේ විඳින්න. හැබැයි ලිමිට් එකක් සහ ඔයාගේ පාලනය ඔයාගේ යටතේ තියාගන්න. ඒකෙනුත් ඔයා හොඳ මිනිස්සු පුළුවන් තරම් ආශ්‍රය කරන්න try කරන්න. මොකද කිව්වොත් ඒකෙන් පුළුවන් ඔයාගේ ජීවිතේ මුණත් සමහර විට වෙනස් වෙන්න. අපි දැන් වීඩියෝ එකේ අන්තිමට ඇවිත් ඉන්නේ. මේක අහගන්න. ඔයාට ස්ටෙරොයිඩ්ස් නැත්තම් ඔය ලොකු වියදම් ගැන දේවල් ඕන නැහැ. මෙතන ඇති මහලුකු මැජික් එකකුත් නැහැ. අද මේ වීඩියෝ එකෙන් කිව්ව දේවල් තුන කරන්න. හොඳ නිින්දක් ගන්න, ඊළඟට හොඳට මහන්සි වෙන්න. ඒ කියන්නේ ප්‍රැක්ටිස් එක. ඊළඟට සමාජයේ හරි විදිහට ජීවත් වෙන්න. කොල්ලෙක්ගේ කොන්ෆිඩන්ට් එක වැඩි වෙනවා කියන්නේ එයාගේ අනිත් වැඩත් ඉහළට යනවා කියන එක. ඒක හින්දා මේක ලබන සතිය නෙවෙයි, ලබන මාසෙ නෙවෙයි, හෙටත් නෙවෙයි, මේක අද පටන් ගන්න. ස්ට්‍රෝං විදිහට ඉන්න, ඇටෙන්ෂන් එක තියාගන්න. ඒකට ඔයාගේ බොඩි එක රෙඩි, මයින්ඩ් එක රෙඩි. ඔයාට තියෙන්නේ දැන් ඒ වෙනුවෙන් ඔයාගේ පළවෙනි අඩිය තියන්න විතරයි. වීඩියෝ එක හොදන ලයික් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තව වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම see you again. Bye.